කන්‍යා ලග්න හිමියනි, ඔබට මේ උදා වී ඇත්තේ වසර ගණනාවකින් නොයෙදෙන අසිරිමත් කාලයක්. මේ කාලය ඔබේ දෛවය රත්තරන් අකුරෙන් ලියවෙන වාසනාවන්ත කාලයක්. වසර ගණනාවකින් උදා නොවන කන්‍යා ලග්න හිමියන්ට ජීවිත කාලය පුරාවටම එක්වරක් පමණක් උදාවන වාසනාවන්ත යෝගකාරක දෙකක් මේ සතියේ ඔබට උදා වෙනවා. ඒ මොනවාද කියලා මං කියන්නම්. දිගටම මාත් එක්කලා රැඳී ඉන්න. ඔබට හිමි ජය අංකය 2. සුබ දිනේ සිකුරාදා. සුබ වර්ණය කොළ පාට. ඔබේ ලග්නාධිපතියා බුධ ග්‍රහයා මේ සතියේ උච්ච මට්ටමේ සිටි. බුධ කියන්නේ බුද්ධියට අධිපති ග්‍රහය. උච්ච වූ බුධගේ සැලකිලි ලබන කන්‍යා ලග්නය තම වාසනා ගුණය තම හිතවතුන් වන කන්‍යා ලග්න හිමියන් අතර බෙදා හරින සතියකි මේ සතිය. ඔබේ ලග්නාධිපතියා බුධ ග්‍රහයා උච්චව සිටියේදී මහා ධනකාරක රාහු ග්‍රහයා ස්වශේස්ත්‍ර බලයෙන් ඔබව කෝටිපතියෙකු කරන්න ලෑස්ති වී සිටි. ඔබට මේ සතියේ හිමි වී තිබෙන මේ මහා ධන යෝගය ජ්‍යොතිෂයේ දක්වා ඇත්තේ මහා අద్භූත ධන යෝගයක් විදිහටයි. ඔබට හිමි වී ඇති මේ මහා ධන යෝගයේ මැදයේ සිකුරු හා කේතු නීච වෙලා ඔබට පොඩි බාධාවන් සිදු කිරීමට උත්සාහ ගන්නා බව පෙනෙන්නට තියෙනවා. මේ බාධා කිරීම වළක්වාගෙන මහා ධන යෝගයේ පාදාගෙන ඔබට හිමි වෙන්නට තියෙන මේ මහා ධන උල්පත ඔබ සතු කරගන්නට ජ්‍යොතිෂ විද්‍යානුකූලව කටයුතු කරන ආකාරය මං කියලා දෙන්නම්. මාත් එක්කලා දිගටම රැඳී සිටින්න. බුධ උච්ච වීම නිසා ඇතිවන වාසනාවන්ත මහා භද්‍ර යෝගය කන්‍යා ලග්නයේ හිමි ඔබට මේ සතියේ ලැබෙන ප්‍රබලම දායාදයකි. ලග්නාධිපති බුධ උච්ච වීම සහ බුධ තමන්ගේ සහෝදර කන්‍යා රාශියේ අධිපතිත්වය දැරීම මෙම මහඟු බල සම්පන්න යෝගය ඔබට හිමිවීමට හේතු සාධක වී ඇත. මෙම කන්‍යා රාශියට අධිපතිත්වය දරන බුධ ග්‍රහයා උච්ච වීම මත මහා භද්‍ර යෝගයට හිමකන් කීමේ වාසනාව ලැබීම හා එහි උපරිම තලයට පත්වීම මේ සතියේ ඔබ ලැබූ සුවිශාල ජයග්‍රහණයක් බව අමතක නොකරන්න. බුද්ධියට අධිපති වූ බුධ අධිපතිත්වය දරන කන්‍යා රාශියේ ඔබ ඉපදීමම ඔබ ලැබූ මහඟු පින්කමකි. ඔබ වෙන්නන් ඇසුරු කිරීමට ලැබීම ඔබේ දරුවකු වී බිරිඳ ස්වාමි පුරුෂයා වී ඉපදීම පින් මහිමයෙන් සිදුවන සිදුවීම් දාමයක ප්‍රතිඵලයකි. සාමකාමී පිනට ලැබී ඉතා සංවේදී අය කන්‍යා ලග්න හිමි වූවන්ය. ආවේගකාරී සිතුම් පැතුම් අඩු පිරිසකි කන්‍යා ලග්න හිමියන්. මොවුන් සමාජයේ වඩාත් බුද්ධිමත්ය. සම්මුඛ පරීක්ෂණ විභාගවලින් අන් අය අතුරෙන් කන්‍යා ලග්න හිමියන් සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කරයි. මොවුන් බොහෝ දෙනෙකුට හොඳ කතිකත්වයක් ඇත. කන්‍යා ලග්න හිමියන්ට මේ යෝගකාරක වාසනාව නිසා මේ සතිය වැඩිපුර මුදල් අතේ ගැවසෙන සතියකි. ඔබට හිමි වී ඇති අద్භූත වාසනාව ගැන මදක් විමසා බලමු. අපි රාහු කියන්නේ ඉතා සැඩපරුෂ තද හිතක් ඇති දුෂ්ට ග්‍රහයෙක්, එමෙන්ම මැරවරේ. මොහු නීච වූවන්ට එලවා පහර දෙන අයෙක් පමණක් නොව වැටුනොත් නැගිට්ටවා පහර දෙන තරමටම දුෂ්ටයෙකි. ඒ නීච වූවන්ටය. ඔබට රාහු උච්ච නිසා රාහුගේ ඔබ හොඳ මිතුරෙකි.
ඒ නිසා අන් අය කෙරෙහි බලය පතුරවමින් ඔබට යහපත උපරිමයෙන් ඉටු කරන ග්‍රහයෙක් ලෙස අපිට රාහු හඳුන්වන්න පුළුවන්. රාහුගෙන් ලැබෙන යෝගකාරක වාසනාව නිසා මහා පරිමාණ ජනප්‍රියත්වයක් ඔබට ඇති වෙනවා. ඒ වගේම මනා පෞරුෂයකින් යුත් අයෙක් බවට ඔබ පත් වෙනවා. සතුරන් පවා බියට පත්වන විදිහේ පෞරුෂයක් ඔබට ගොඩනගා ගැනීමට හැකියාව තියෙනවා. කුමන බාධා මැද්දේ වුවද තම සිතැඟි ඉටුවන තෙක් ඉදිරියට යාමේ ගති ලක්ෂණ ඔබට උපතින්ම පිහිටා තිබෙනවා. කන්‍යා ලග්න හිමියන්ට උපතින්ම පිහිටා තිබෙන තවත් එක් සුවිශේෂී ලක්ෂණයක් නම් ඉහළ බුද්ධි මට්ටමක් තිබීමයි. ඒට හේතුව බුධ යනු බුද්ධියට අධිපති ග්‍රහයා කන්‍යා ලග්නයේ ලග්නාධිපතියා මෙන්ම ඔබට බුධ උච්චව පිහිටීම නිසා උප්පත්තියේ සිට මරණය දක්වාම අන් අයට වඩා වැඩි බුද්ධි මට්ටමකින් යුතු අය බව සමාජයේ ක්‍රියාකාරකම් තුළින්ම පැහැදිලි වන දෙයක්. රාහුගේ ක්‍රියාකාරීත්වය මත ක්ෂණිකව මුදල් ලිපීමේ වාසනා ගුණය ඔබට තිබෙනවා. කන්‍යා ලග්න හිමියන් බොහෝමයක් රාහුගේ බලපෑම මත සතුරන් අඩු මට්ටමක පවතින පිරිසක්. බොහෝ විට කන්‍යා ලග්නයේ හිමියන්ට සතුරුකම් කිරීම ස්වභාව ධර්මයාගෙන් දඬුවම් ලැබිය හැකි වරදක්. සතුරන්ට ඔබ පෙනෙනුයේ ඉතා බලගතු චරිතයක් ලෙසයි. කන්‍යා ලග්න හිමියන් මේ සතියේ ප්‍රවේශන් විය යුතු ලක්ෂණද කීපයක් තිබෙනවා. නීච කේතු සහ නීච රාහු පැත්තකින් සිට ඔබට ඔබේ කටයුතු වලට යම් යම් ආකාරයෙන් පොඩි කෙනෙහිලිකම් කරන සතියක්. රාහුගේ සහ බුධගේ බලපෑම නිසා මොවුන් ඉදිරියට එන ප්‍රමාණය අඩුයි. සැඟවී පහර දෙන්නන් ලෙස කටයුතු කරන ග්‍රහයෝ දෙන්නෙක් තමයි ගුරු සහ කේතු. කොහොම වුණත් ඔබ ටිකක් පරිස්සම් වීම වඩාත් යහපත්. අන් අය අතර හැසිරෙන විට කතා කරන විට අනවශ්‍ය ලෙස තර්ක විතර්ක කිරීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසුයි. ඔබට මේ සතියේ ආවේගකාරී සිතුම් පැතුම් වැඩිවීමට ඉඩ ඇති බැවින් ඒවා පාලනය කර ගැනීම වඩාත් යහපත්. වැඩිහිටියන් සහ ගුරුවරුන් සමග කටයුතු කරන විට තර්ක විතර්ක කිරීමෙන් වැළකී සිටීමට මහන්සි ගත යුතුයි. ඔබට ග්‍රහයන් 4 දෙනෙක් සම මට්ටමේ ඉන්න නිසා රැකියාව හා එදිනෙදා කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකි බව මතක තබා ගන්න. ප්‍රබල ග්‍රහයෙක් වෙන රාහු ග්‍රහයා බුධ සහ එකතු වී මේ ඇතිවෙන පොඩි බලපෑම් වලට ඔවුන්ගේ බලය මත ඒවා පොඩි බලපෑම් දෝෂ භංග වීමට ඉඩ ඇත. නීච වූ කේතුගෙන් සහ නීච වූ ගුරුගෙන් බාධා කිරීමේදී ඇතිවිය හැකි බව මා මුලදී කිව්වා ඔබට මතක ඇති. ඒවා වළකා ගැනීමට කල යුතු වත්පිළිවෙත් පසුව කියන්නම් කීවත් ඔබට මතක ඇති. දැන් ඒවාට යෙදිය යුතු පිළියම් හොඳින් අහගන්න. කන්‍යා ලග්නයේ හිමි ඔබ බදාදා දවසක විෂ්ණු දෙවියන්ට නිල් පාට මල් සහිත මල් වට්ටියක් සහ පූජා වට්ටියක් ඉදිරිපත් කරන්න. අසරණයෙකුට හෝ ආබාධිතයෙකුට හකුරු ගිතෙල් මිශ්‍ර කිරිබතක් ආහාරයට දෙන්න. අසරණ දරුවෙකුට පාසල් පොත් කීපයක් පාසල් උපකරණ කීපයක් ලබා දෙන්න. එවිට ඔබට බුද්ධියට අධිපති බුධගේ ආකර්ෂණය වැඩියෙන් ලබාගෙන ඔබේ ඉදිරි කාලය වාසනාවන්ත කාලයක් ලෙස වැඩි දියුණු කර ගැනීමට අර අපි ඉස්සර වෙලා කිව්ව ධන උල්පත පාදා ගැනීමට හැකි බව මතක් කරමින් ඔබට ජය හා සතුට මගෙන් ආසිරි.